ඔන්න ඉතින් මේ හවස් යාමේ පුංචි ගමනක් ගියා. චූටි බබෙක් ලෙඩ වෙලා ඒ බබා බලන්න තමයි ගියේ. ඉතින් අහන්නකෝ ඒ අතරේදී ලස්සන තැන් ටිකක් තිබුණ නිසා ලස්සන වීඩියෝ ටික මට ඉතින් ගන්න හිතුණා. ඔන්න ඉතින් මට මේ ළඟදී මල්ලිල නංගිල ටිකක් ලස්සන කමෙන්ට් වගේක් දාලා තිබුණා. ලස්සනයි කිව්වට ප්‍රශ්න ටිකක් තමයි අහලා තිබුණේ. මං ඉතින් බෝඩින් ගෙදර තනියමනේ ඉන්නේ. ඉතින් මට නංගිල මල්ලිල අහලා තිබුණා අක්කිට තනියෙන් ඉන්නකොට තනිකම දැනෙන්නේ නැද්ද? ජීවිතේ එපා වෙන්නේ නැද්ද? ඇත්තටම තනියෙන් ඉන්නකොට මැරෙන්න හිතෙන්නේ නැද්ද කියලා කමෙන්ට් ටික. ඉතින් අහන්නකෝ මගේ නංගිල මල්ලිල ටික අක්කලා අයියලා ඕනිම කෙනෙක්. මට නම් තනිකම දැනන කියලා මැරෙන්න නම් හිතෙන්නේ නැහැ. අපි කාටත් කියන්න බෑ අපි තනි වෙන්නේ නැහැ කියලා. අපි කවුරුත් තනි වෙනවා. ඉතින් අපි ඉගෙන ගන්නවන අපි තනිකමට මුහුණ දෙන්නේ කොහොමද කියලා. සමහර යාළුවෝ ඉන්නව ඕනි තරම් ඒ යාළුවන්ට කන්න බොන්න පාටි වලට යන්න මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕන තරම් යාළුවෝ ඉන්නවා. ඒ වුණාට ඉතින් හිතේ තියෙන ප්‍රශ්නයක් කතා කරන්න කිසිම යාළුවෙ ඉන්නේ. සමහර ඉස්කෝලේ යන චූටි නංගිල මල්ලිලා ඉන්නවා. අම්මලා තාත්තලා ඔක්කොම සැප සම්පත් දෙනවා. ඒත් ඉතින් ඒ ළමයා කියන දේ අහන්න අම්මයි තාත්තයි ඒ ළමයාත් එක්ක කතා කරන්න ළමයට ඇහුම්කන් දෙන්න ඒ අම්මලා තාත්තලා සූදානම් නැහැ. ගොඩක් වෙලාවට තනිකම දෙන්නම අපි හොයන්නේ අපි එක කතා කරන්න කෙනෙක්. අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් කෙනෙක්. නැත්නම් ඉතින් අපි වහගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඔන්න ඉතින් මට ඒ කවුරුවත්ම නැහැ. නෑ දෑයෝ නැහැ මගේ ප්‍රශ්න කතා කරන්න. යාළුවෝ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේදී මම කරන්නේ මම එක්කම කතා කරන එක. සමහර යාළුවන්ට ප්‍රශ්න කියන්න බෑනේ. ඒ යාළුවෝ අපේ ප්‍රශ්න දැන කියලා ඉතින් අපිට hina වෙනවා. සමහර නෑදෑයින්ට යාළුවන්ට ප්‍රශ්න කියන්න බෑ. මොකද එයාලා කැමති අපිට ප්‍රශ්නයක් ඇති වෙනවනම්. එහෙම බලනකොට අපිට මේ ප්‍රශ්න කායිකවත් කතා කරන්න බෑනේ. එතකොට ඉතින් අපිට කවුරුවත් විශ්වාස කරන්නත් බෑ. එතකොට ඉතින් මට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා මම විතරයි. ඒ කියන්නේ මට විශ්වාසයි මාව. මම මගේ ප්‍රශ්න තැන කියන්නෙත් නෑ. මගේ ප්‍රශ්න තැන කිය මට මම hina වෙන්නෙත් නෑනේ. ඔන්න ඉතින් එතකොට මගේ ප්‍රශ්න මම එක්කම කතා කරනවා. ඔන්න ඉතින් උත්තරේ ඒක තමයි. මම මගේ ප්‍රශ්න මම එක්ක තමයි කතා කරන්නේ. කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නෑ. දැන් මෙහෙම හිතන්නකෝ මගේ හොඳම යාළුවා මම. දැන් මං මෙහෙම උදාහරණයක් දෙන්න. මගේ හොඳම යාළුවා බෙල්ල වැල දාගන්න යනවා. මම කොහොමද එයාට උපදෙස් දෙන්නේ? අන්න ඒ විදිහට. ඉතින් මගේ හොඳම යාළුවා මම වෙලා එයාට මම උපදෙස් දෙනවා. මේ දේ කරන්න එපා, මේ දේ හොඳ නරක කියලා දෙනවා. මම එයාට සැරකනවා. පුළුවන් නම් එයාට ගුටියකුත් දෙනවා. එතකොට කායිකවත් අපේ ප්‍රශ්න කතා කරන්න ඕනේ. මගේ ප්‍රශ්න මම කතා කරන්නේ මම එක්ක. ඒක ටිකක් අමාරුයි. මම ඉතින් තනිකමට හුරු වෙච්ච නිසා මට මගේ ප්‍රශ්න කායිකවත් කතා කරන්න ඕනේ. මම විසින්ම මගේ ප්‍රශ්න විසඳ ගන්නවා. ඉතින් ඒකට තනිකමට හොඳම බෙහෙත තමයි මම මා එක්ක කතා කරනවා. මම මගේ ප්‍රශ්න වලට මම විසින්ම පිළිතුරු හොයා ගන්නවා. ඒ කියන්නේ හොඳම යාළුවෙක් නැත්තම්, තමන්ගේ ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැත්තම්, තනියම ඉන්න කෙනෙක් නම් තව කෙනෙකුට කියන්න බැරි නම් මගේ ප්‍රශ්න මා එක්ක කතා කරාම එතකොට හරිම ලේසියි මේ තනිකම කියන දේ දරා ගන්න. තමන් ඉස්සරහට අරන් යන හොඳම යාළුවා තමන් වුණාම ප්‍රශ්න වලට විසඳුම නිකම්ම ලැබෙනවා. තනිම කම කියන්නේ ඇත්තටම හරිම ලස්සන දෙයක්. මන් දන්නේ මට ඒක හරිම ලස්සනයි. ඉතින් තනිකම දැනන කියලා මන් නම් හිතන්නේ මැරෙන්න ඕනි නෑ. ඒ වගේම තමයි කලකිරෙන්න ඕනිත් නැහැ. මගේ ප්‍රශ්න මා එක්කම කතා කරන මගේ හොඳම යාළුවා මම. එතකොට ඉතින් හරිම සිම්පල් අනේ. ඒ වුණාට ඉතින් මේක චුට්ටක් අමාරුයි. මා එක්ක මට කතා කරන්න අමාරු නම් මගේ හොඳම යාළුවා මම වෙන්න ටිකක් අමාරු නම් හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික පොතක් අරගෙන ලියන්න. එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා අපේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ප්‍රශ්න ටික හිතෙන් කල්පනා කරන්න. හිතෙන් හිතන්න. එතකොට මං හිතෙනවා ඔය හිතේ තියෙන දුක, පාළුව, තනිකම ඔක්කොම නැති වෙලා යනවා කියලා. ඒ වුණාට ඉතින් මං චුට්ටක් අමාරුයි කිව්වට මගේ හොඳම යාළුවා මම වෙලා තනිකම නැති කරගන්න පුළුවන් එකම හොඳම බෙහෙත තමයි මගේ යාළුවා මම වෙන එක. මගේ ප්‍රශ්න මම එක්ක කතා කරන එක. ඔන්න ඉතින් එහෙම තමයි මගේ යාළුවනේ මම මගේ තනිකම නැති කරගන්නේ. දැන් මට තනියෙන් ඉන්න එක ඒක හරිම සුන්දර දෙයක් වෙලා. ඒක කියන්න තේරෙන්නේ ඒක හරිම සුන්දරයි.
මං ඒකට හරිම ආසයි. ඉතින් අපි ලෙඩ බලන්න ගියා කිව්වනේ. ඒ ලෙඩ බලලින ගමන් තමයි මෙන්න මේ වීඩියෝ චුට්ට ගත්තේ. ඉතින් මේ ටික හරිම ලස්සනයි. මෙතන වාහන නතර කරන්න බැහැනේ. ඒක නිසා ඉතින් අපි මයි යන ගමන් ලස්සන වීඩියෝ ටිකක් ගත්තා. චූටි බෝල පැටියෙක් ඉන්නවා. ඒ බබා පැටිය ලෙඩ වෙලා. ඉතින් අපි ඒ බබා බලන්න තමයි මහරගම හොස්පිටල් එකට ගියේ. ඒ අතරේදී තමයි මේ වීඩියෝ එක ගන්න පුළුවන් වුණේ. ඇත්තටම ඉතින් මේ වැවද්ද මම දන්න හැත්තට මෙතෙන්ට කියන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය ඉතින් අර දුවනවා, ව්‍යායාම කරනවා, එවනවා කරනවා. අන්න ඉතින් අපි ඉතින් දැන් මේ ලස්සන බල ගෙදර යන්න තමයි හදන්නේ. අය දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මගේ රත්තරන් යාළුවන්ට බුදු සරණයි.